මම චන්දික ජයසිංහ ඊසි ටයිටේනියම් ඇන්ඩ් පේන්ට් ලංකා පුද්ගලික සමාගම තමයි මගේ ව්‍යාපාරය. අපි දැනට ව්‍යාපාරයක් වගේ වශයෙන් අපි කරගෙන යන්නේ ටයිටේනියම් ආශ්‍රිත නිෂ්පාදනය. ඒ කියන්නේ සිමෙන්ට් කට් ඇන්ඩ් පොලිෂ් ටයිටේනියම් එකක් අපි නිෂ්පාදනය කරගෙන යනවා. ඒක ඇත්තටම නව නිෂ්පාදනයක්. ඇත්තටම නව නිෂ්පාදනයක් පටන් අරගෙන යනකොට අපිට ඇති වෙන ප්‍රශ්න තමයි කොච්චර ප්‍රොපර්ටිස් තිබ්බත් කොච්චර සේවක සංඛ්‍යාවක් හිටියත් අපිට වැඩ කටයුතු කරගෙන යනකොට ප්‍රධානම බලපාන සාධකයක් තමයි මුදල් කියන එක. ඉතින් මුදල් කියන එක අද සමහරවිට අපි ඒකට යොදවන මුදල ටික දවසක් යනකොට ඒකට තව වැඩිපුර මුදල් යොදවන්න උවමනා වෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට මතක් වෙන තැනක් තමයි අපි කොහේ හරි මූල්‍ය සමාගමකට නැත්නම් බැංකුවකට අපි යන්න ඕනේ කියන කාරණා. ඉතින් එතකොට මට සම්බන්ධ වෙච්ච විශ්වාසදායකම බැංකු සහකරුවෙක් විදිහට මම සලකපු බැංකුවක් තමයි SDB බැංකුව. මම SDB බැංකුවට සම්බන්ධ වෙලා ඊට අවුරුද්දකට විතර කලින් තමයි මම සම්බන්ධ වුණේ. ඇත්තටම මගේ යාළුවෙක් තමයි මට SDB බැංකුව ගැන කිව්වේ. ඉතින් ඒ ආශ්‍රයෙන් මම බැංකුවට සම්බන්ධ වුණා. ඉතින් ඒ වැඩ කටයුතු කරගෙන යනකොට ඔවුන් අපිට ගොඩක් උදව් කරා. ඉතින් ඇත්තටම ඒ වැඩ කටයුතු කරගෙන යනකොට අපිට දැයිච්ච දෙයක් තමයි හැම බැංකුවකටම ගියපුවම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ තියෙන අඩුපාඩු හින්දා අපි හිතනවා බැංකුවේ තියෙන ඒක අඩුපාඩුවක් කියලා. නෑ, එහෙම නෙමෙයි වෙන්න ඕනේ. සමහර අපේ තියෙන ඩොකියුමන්ට් පාර්ට් එකේ තියෙන අඩුපාඩුවක් බැංකුවේ අඩුපාඩුවක් වෙන්නේ නෑ. එතකොට ඒගොල්ලෝ ඒක අපිට හදලා දෙන්න උදව් කරනවා. ඉතින් ඒ වගේ වැඩ කටයුතු වලදී අපිට ගොඩක් උදව් කරපු බැංකුවක් විදිහට මම දකින්නේ අනෙකුත් බැංකුත් එක ගත්තාම SDB බැංකුව ඉතාමත් ඉස්සරහින් ඉන්නවා කියන එක. ඒ වගේම තමයි අපි මුදල් ගෙවාගෙන යනකොට යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් එන්න පුළුවන්. ඒ හැම අවස්ථාවෙදීම බැංකුවත් එක්ක කතා කරලා ඔවුන් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වුණා නම් අපිට ඇත්තටම බැංකුත් එක්ක තියෙන මේ ගැටලුකාරී තත්ත්වයන් නැති වෙලා යනවා. ඇත්තටම මට එන හැම වෙලාවෙදීම මැනේජර් මහත්තයාට අපි කතා කරලා අපේ ගිණුම් වලට ප්‍රශ්නයක් නොවන විදිහට බැංකුවට ප්‍රශ්නයක් නොවන විදිහට කතා බහ කරගෙන වැඩ කරගෙන යනකොට අපිට තියෙන ගැටලුකාරී තත්ත්වයන් නැතු වෙනවා. ඇත්තටම SDB බැංකුව ගත්තාම අපිට ඕන දෙයක් කතා කරලා කරගෙන යන්න පුළුවන් බැංකුවක්. ඒගොල්ලෝ සාමාන්‍ය පොඩි මිනිහට උදව් කරන බැංකුවක්. සමහර දේවල් අපිට කරගෙන යනකොට පොඩි ප්‍රශ්න එනවා. එහෙම නැති තැනක් නෑ අපි දකින විදිහට ව්‍යාපාර කරද්දිත් එහෙම තමයි. අද ප්‍රශ්නයක් එනකොට සමහරවිට හෙට ප්‍රශ්න 10ක් එනවා. ඉතින් ඒ ඔක්කොම ටික බැලන්ස් කරගෙන බැංකුවත් එක්ක සහයෝගයෙන් ඔවුන් තියෙන ගැටලු ඔවුන් එක සාකච්ඡා කරගෙන මේ ගමන යනවා නම් ඕගොල්ලන්ට මම හිතන්නේ හොඳම බැංකුවක් හොඳම බැංකු සහකරුවෙක් වෙන්නේ SDB බැංකුව. ඉදිරියට සම්බන්ධ වෙලා ඉන්න කැමැත්තෙන් ඉන්න විශේෂයෙන් ලංකාවේ කුඩා ව්‍යවසායකයන් උදව් කරන බැංකුවක් විදිහට අපිට මේ SDB බැංකුව කියන්න පුළුවන්. මම ඒක විඳපු කෙනෙක්, මම ඒක අත්දැකීම ලැබපු කෙනෙක්. මට ඉතින් ඒ පිළිබඳව හොඳ සහතිකයක් දෙන්න පුළුවන්. මම ඉදිරියටත් SDB බැංකුවට හැකි උපරිමයෙන් අපි ඒ බැංකුවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න අපි උපරිම කටයුතු කරනවා.